විච්චෝ කොහමද එදා ට්‍රිප් එකේ ගේම? මගේ අයිඩියා එක ඕක ඈ. තව දෙපාරක් වගේ ඒ වගේ යන්න තිබුණා නම් අපටත් බස් එකක් දෙකක් දාගන්න තිබුණා බං. තංගල්ල කොළඹ. හරි උඹ බලන් හිටපන්කෝ. තව නෑ. තව ඉවර නෑ. ඔහොම හිටපන්. උත්තරීම ප්‍රයෝජන ගන්න මචං මේ ගොන්නුන්ගෙන්. හරිද? එහෙනම් අදත් ලෝඩ් කරගන්නකෝ. සරසෙනින් ගමනට දෙවෙනි ට්‍රිප් එක. නගින් තව විනාඩි 5කින් එනවා පාදුර කළුතර බේරුවල කඩුව ගාල්ල මාතර අම්බන්තොට තංගල්ල එක්මන් කරන්න තව ටික දෙනාටයි සීට් එන්නේ නැත්තම් හිටගෙන යන්න වෙන්නේ නගින්න පාදුර කළුතර බේරුවල ඉක්කඩුව ගාල්ල මාතර අම්බන්තොට මේක යනවා හැබැයි කාල්ටන් දක්වා ගිහින් දාන්න පුළුවන් නගින්න තව විනාඩි 5යි තව ටික දෙනාටයි මේ කාල්ටන් දක්වා යනවා නගින්න පාදුර කලතර ඉක්කඩුව ගාල්ල මාතර කාල්ටන් අඩේ ඉච්චෝ මොකද්ද මේ වෙන්නේ අම්මට සිරි පට්ට සෙනගක් නෑකෝ අඩේ බස් එකේ නම් ඉඩක් නෑ මේක ගෙනියන්න මොකද කරන්නේ දැන් යනවනේ අපිටත් ඕනේ සීට් එකක් අපිටත් ඕනේ. කොක අහකට එන්න මට මේ අයියලාගෙන් කාර් නැතත් මට සීට් එකක් ගන්න පුළුවන්. ඒ මොන හැතිරියක්ද ඒ? යකෝ අපිට කලින් ඒ කියන්නේ සීට් එකක් අරගෙන හිටපන්කෝ මම. අයියේ සීට් එකක් ගන්න පුළුවන් නේද ඉස්සරහම සීට් එක? මට හිටගෙන යන්න බෑ අයියේ. හරි අමාරුයි. ඔයා නම් හරි ලස්සනයි පැටියෝ. ඩ්‍රයිවර් මහත්තයා නම්. මට ඔයා ළඟ සීට් එක ගන්න පුළුවන් නේද? පුළුවන් නංගි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද අයියේ? කියන්න. ඕනේ ප්‍රශ්නයකට මල් ළඟ විසඳුමක් තියෙනවා. මල් ළඟ සීට් එකක් තියෙනවා. හැබැයි ඒ සීට් එක නම් රුපියල් 10000ක් වෙනවා. අයියෝ ඔක කියන්න බෑ ඔච්චර ඇඹරුනේ 10000 නම් මොනවද අයියේ? ඊයේනේ අස්සසම සල්ලි හම්බුනේ 17500. ඔයාට මම දෙන්නම්කො 15000ක්ම. මාස දෙකකම සල්ලි තියෙනවා. ඒවා එකතු කරගෙන තමයි මේ අපේ කජ සීයයි අපේ අප්පච්චි බලන්න යන්නේ. ඒ දෙන්න බලන්න යන්නේ නැතුව පුළුවන්ද? ඒගොල්ලෝ හින්දානේ අපි මේ මෙහෙම හරි ඉන්නේ ජීවත් වෙලා. නැත්තම් මෙලහට මැරිලා. කමන්නේ අයියේ මම 10000ක් දෙන්න. මට සීට් එක ඕනේ හැබැයි ඔන්න. ආමතුරු කෙනෙක් ආවත් සීට් එක නම් දෙන්නේ නෑ. ඔන්න යන්ගුරු නම් ගන්න එපා ඈ. ඔයාලගම මට යන්නත් ඕනේ. හරි නම් එහෙනම් ඕකේනේ. හරි. එහෙනම් 10000 දෙන්නකො අපේ කොන්දොස්තර මාත්‍යට. කවුරුත් කලබල වෙන්න එපා. ඔක්කොම දාන් යනවා. මේක තමයි අවසාන බස් එක. දන්නවනේ. කාල්ටන් දක්වාම යන්න රනිල් රාජපක්ෂ ට්‍රැවල්ස්. ඔයාලා ඔක්කොටම යන්න පුළුවන්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. ඒ මොකද්ද ළමයෝ? කියන්නකෝ. කාල්ටන් දක්වා යන අයට අනිවාර්යෙන් ටිකට් එක රුපියල් 10000ක් වෙනවා. රුපියල් 1500ට නම් යන්න බෑ. අනේ බටුවට කොල්ලෝ. උඹ මොනවද අපි ගැන දන්නේ? රුපියල් 10000 කජ්ජක් දෙයකෝ. ඈ බිජ්ජා ඉන්නකම් බය වෙන්න එපා යකෝ. තංගල්ලට යන්නේ කාල්ටන් වලට. සල්ලි උපත් තියෙන තැන්නේ. ඈ සල්ලි අච්චු ගහලා හරි දෙන්නම් කොමට. අපේ අප්පච්චි කජු සීයයි දෙන්නම් බලා ගන්න තියෙනවා. එකට වැඳ පුදා ගන්න පුළුවන් දෙන්නම. අම්මෝ ඔව පෞරාණික වස්තු. ඔව වැඳ පුදා ගන්න ඕන අපි මැරෙන්න කලින්. හරි කොල්ලෝ සීට් එකක් දියා. 10000ක් දෙන්න. අද නම් පුතේ කල්ලමරේ. හොඳේ ඔක්කොගෙම්ම කඩනවා 10000. කඩපිය. ඔවුන් ඔය නැතුවට යන ගමන් නෙමෙයි. ඔවුන් ඔය ගෙදර මිනිහටවත් හරියට සලකන්නේ නැතුව පොඩි ගහගෙන හිටපු සල්ලි අරන් තමයි ඔය අර ඩබල බලන්න යන්නේ. හොරා කාපියොන් සැපට ඉන්නවා. මුන් උන්ගේ කකුල් ලෙව කන්න යනවා. ගනින් බං. සමහර උන්ගෙන් දන්නේ නැති ඔය නාකි පඩංගුවේ උන්ගෙන් ගනින් 15000ක් විතර. ඔවුන්ට ඕක ගානක් නැහැ. හරි සීට් තියෙනවා නගින්න ඔක්කොම නගින්න. සල්ලි ලෑස්ති කරගෙන නැංගම් පස්සේ මගක් යනකොට නම් කියන්න එපා. අනේ පොතේ පර්ස් එක ගේන්න බැරි වුණා. අරකයි මේකයි කියන්න එපා නෑ. ඔක්කොගේම ටිකට් 10000යි 15000යි. හරිනේ? කාල්ටන් දක්වා යනවා නම් 10000යි සමහරුන්ට 15000යි. වයසේ සීට් එකේ තනියෙන් ගන්නවා නම් 15000ක් ඕනේ. හරි? අනේ කමන්නේ අම්මෝ 15000ක් හරි දීලා කමන්නේ ඉඳගෙන යන්න තියෙනවා නම් ඒ ඇති. හරි එහෙනම් නගින්න ඉක්මන් කරන්න. උඹලට පින් සිද්ධ වෙනවා පුතේ මේ කරන වැඩේට. අපිට පින්නන්න නැතුවට කමන්නේ නැහැ නේද? කොහොම හරි ඔයාලට ලෝක පූජිත හොරු දෙන්නෙක් එකපාර වැඳ පුදා ගන්න අවස්ථාව හම්බ වෙනවනේ. ඒක හොඳටම ඇති. ජමන් බා බස් එක ලෝඩ්. හරි. අද මාර කෝඩයක් නේ සාජන් ගහලා තියෙන්නේ. ඔව් සර්. උදේ ඉඳලා තාම එකෙක්වත් අල්ල ගන්න බැරි වුණානේ. දැන් ඉතින් නීතිය හරියට ක්‍රියාත්මක වෙන හින්දා මිනිස්සු දැන් හැම දෙයක්ම බලලා කරලා තමයි එන්නේ. කවුරුත් වැරදි කරන්න පෙළඹෙන්නේ නැහැ. බලන වයසේ ඒකත් අපටම තමයි පාඩුව වෙලා තියෙන්නේ. දැන් ඉතින් ප්‍රොමෝෂන් එකක්වත් ගන්න විදියක් නැහැනේ. එහෙම කියන්න එපා සර්. ඒ අය තමසේ එහෙම කියන්න එපා කියන්නේ. ඈකෝ. තමසේ කැමති නැද්ද ටිකක් ඉහළට යන්න? එහෙම නෙමෙයි සර්. රටේ නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි අපි ලබන්න ඕනේ උපරිම සතුට. ඉහළට ගිහිල්ලා ප්‍රොමෝෂන් ගත්තා කියලා රටේ නීතිය වල් වැදිලා නම් බල්ලට ගිහිල්ලා නම් අපි ඒ ගත්ත ප්‍රොමෝෂන් එකෙන් වැඩක් නැහැනේ. අපේ දරුවන්ට අපි හරි දේ එතකොට උගන්වන්නේ කොහොමද?
අපිත් අවනීතියට වැඩ කරලා ප්‍රොමෝෂන් අරගෙන අපේ දරුවන්ට කියන්නද අපි මෙන්න මේ දේ කළා තමයි අපි ඉහළටම ගියේ මෙන්න මෙහෙම කරපල්ලා කියලා. බෑනේ සර්. අනේ බම්බුව තමයි බං. හෙට මැරෙයිද කවුද දන්නේ බං. ඒ හින්දා අද හොඳට කාලා ඇඳලා ඉන්න ඕනේ. බලපන් මොකක් හරි නැද්ද කියලා. බස් එකක්වත් එනවද බලපන්. කීයක් හරි කඩා ගන්න. අම්මට සිරි කියනකොටම එනවා සර්. ෆුල් ලෝඩ් එක හැබැයි. දොරෙත් එක්ක. අම්මට සිරි මචං අද නම් ලියන වෙනවා ඈ. හරි. ඔවුන්ට පුංචි ගතමනාවක් දෙමු බං. රුපියල් 1000ක් 5000ක් දුන්නා කියලා පාඩු නෑනේ. ඔක්කොගෙම රුපියල් 15000 ගානේ කඩලා තියෙන්නේ. 10000යි කිව්වටම 15යි කිව්ව මැදදී යනකොට. 15ම දුන්න බං මින් ගොන්නු ටික අම්මා පල්ලයකෝ. ඒ හින්දා ඉතින් 5000ක් දුන්නට අවුලක් නෑ. ෂේප්මන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. හරි එහෙනම් උඹ ඵලයන්කෝ බහැලා. මල්ලි කොහෙද මේ යන්නේ කට්ටියක් දාගෙන? ඈ බහැලා එන්නකෝ එහෙනම්. ලයිසන් එහෙම තියෙනවද? ගන්නකෝ එහෙනම්. සර් ගම්පලාත එහෙම කොහෙද? මෙහෙමද සර්ලා? ඔව් ඇයි මොකෝ? සර් දන්නවද මේ බස් එක කොහෙටද යන්නේ කියලා? මොකටද අයිසේ අපිට දැනගෙන නම්සේ බස් එකේ ලියකි විලිට ගන්නවකෝ. අපිට කොහෙ ගියත් මොකද? ඔන්න ඔය යන්න දෙන්න සර්. කීයක් හරි දෙන්න. කාල්ටන් යන්නේ. ඔක්කොම කාල්ටන් යන අය ඉන්නේ. අද එන්න කියපු දවසක් නේ. සර් කාල්ටන් යනවා කියන්නේ කට්ටිය. මොකේ ගියත් කමන්නේ. ගන්න කියනකො පර්මිට් එක. මේ සර් කියන පර්මිට් එක පෙන්නන්නලු. කොහෙ ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ පර්මිට් එක ගන්නවා. අම්මට සිරි පර්මිට් එකම ඉල්ලනවා බම්මු. එහෙමද? එහෙනම් මෙන්න මෙහි වරෙන්කෝ උන්ට පර්මිට් එක පෙන්නන්න. අඬ ගහගෙන වරෙන්කෝ. මොකද කසුකුසුව ඉක්මන් කරලා පර්මිට් එක ගන්න බස් එකේ ලියකි විලිට ගන්නකෝ. නිකන් මේ බස් පාරට දාගෙන ඔයාලට ඕන විදිහට යන්න බෑනේ. රටේ නීතියක් තියෙනවා. පර්මිට් එක අරන් එන්නකෝ. සර් එහෙම නෙවෙයි. බැරිද පොඩි සේප්මන්ට් එකක් දාගන්න? උඹලා හදන්නේ අපේ ජොබ් එකක් නැති කරන්නද? ඈ ගන්නවා ලියකි විලි ටික. සර් මෙතන පරක් වුණා අර බස් එකේ ඉන්න මිනිස්සු කෝල් කරලා කියයි ඈ. එතකොට ඉතින් සර්ලට කොහොමත් මෙහි ඉඳලා ට්‍රාන්ස්ෆර් එකක් ගන්න වෙයි මඩ කලපුව වවුනියාව යාපනයේ පැත්තට. ඒ හින්දා මේක පොඩ්ඩක් සේව් කරලා දෙන්නකෝ. පර්මිට් එකක් නෑ සර්. ඒවා හරියන්නේ නැහැ අයිසේ. පෙනවා පර්මිට් එක. නැත්තම් යන්න දෙන්නේ නැහැ ගෙනියන පොලිසියට බස් එක. සර්ට දැන් පර්මිට් එකක් ඕනෙමද? ඔව් පර්මිට් එකක් නැතුව පාරේ මිනිස්සු ගෙනියන්න බෑනේ නිකන් බස් වලට. එහෙනම් සර් එන්නකෝ. මේ තියෙන්නේ සර් හොඳට බලා ගන්න. මෙන්න මේ තමයි අපේ පර්මිට් එක. දැන් දැක්කනේ? අපි ගිහින් එන්නද සර්?